මේ රවි ග්‍රහයා ඔබගේ ලග්නයට සුබ ග්‍රහයෙක් බවට පත් වෙනවා. තමන්වත් තමන් ගැන නොදැන හිටපු කරුණු කාරණා බොහොමයක් දැනගන්න කාලයක් බවට පත් වෙනවා. ඔබගේ උපන් කේන්දරේ රවිගේ මහ දශාවක්, රවිගේ අතුරු දශාවක්, වී දශාවක් ගත වෙනවා නම් ඔබට මේ කියන පලාපලයේ ඔබගේ ජීවිතයට බෙහෙවින් වැදගත් වෙනවාමයි. විශේෂ ගත වෙන්නේ යහපත් කාලයක්. විශේෂයෙන්ම මේ හදිසි ධනලාභ, ඔබගේ ව්‍යාපාරික කටයුතු අඩාල වෙලා නම්, රැකියා ප්‍රශ්න නම්, ඒ වගේම ඔබගේ අධ්‍යාපනයේ බිඳ වැටිලා නම්, ඔබ මානසික ආතතියෙන් නම් ඉන්නේ, ඔබට මෙන්න මේ දෙවි දේවතාවුන් වහන්සේලා අදහනවා නම් ඔබගේ ජීවිතේ දියුණුවටපත් කරගන්න, ඔබගේ ජීවිතේ සාර්ථක කරගන්න ඔබට අනිවාර්යයෙන්ම හැකියාව ලැබෙනවා. ආයිබෝවන් විශ්වාකර්ෂී ජ්‍යොතිෂ නාලිකාවට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. උසඹ ලග්නයෙන් ඉපදුණු ඔබට 2026 ජූලි මාසයේ 16 වෙනිදා රාත්‍රී රවි ග්‍රහයාගේ කටක රාශිගත වීම ඔබගේ ජීවිතයට මේ ග්‍රහලව රජතුමා පියතුමා වශයෙන් හඳුන්වන මේ රවි ජලජ රාශියක් වන මේ කටක රාශියට ගෝචරයෙන් ගමන් කිරීමෙන් ඔබගේ ජීවිතයට මොන වගේ වෙනස් ප්‍රතිඵලද ඇති වෙන්නේ? ඒ වගේම ඉදිරියේ ඔබට කරදර බාධක ඇති වෙනවද? ඔබගේ ජීවිතයේ රැකියා තත්ත්වයන්, ආදායම් තත්ත්වයන්, ඒ වගේම ඔබගේ අධ්‍යාපනයේ, විදේශ ගමන් බිමන්, ඔබගේ විවාහ තත්ත්වයන්, ආදර සම්බන්ධතා ගැන මෙන්න මේ කියනා වූ සියලු කරුණු කාරණාවලට මේ රවිගේ ග්‍රහ මාරවීම කොහොමද බලපාන්නේ කියලායි කතා කරන්නට සූදානම. මේ උසඹ ලග්නයෙන් ඉපදිලා ඔබ විදේශගත වෙලා ඉන්නවා නම් ඔබටත් මේ සුවිශේෂී පලාපලයක් බවට පත් වේවි. ඒ නිසා මේ කියන කරුණු කාරණා අවබෝධ කරගෙන ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගන්න කියලා මතක් කරනවා. උසඹ ලග්නයේ හිමියනේ මේ රවි ග්‍රහයා මාසයෙන් මාසයට, රාශියෙන් රාශියට මාරු වෙනවා. එතකොට මේ රවි 16 වෙනිදා ගෝචරයෙන් කටක රාශි ගත වෙලා කටක රාශියෙන් නික්ම යනවා අගෝස්තු මාසයේ 17 වෙනිදා දිනේදී. එතකොට මේ කටක රාශිය කියන්නේ චන්ද්‍රයා අධිපතිත්වයේ දරන ග්‍රහලව මව අධිපතිත්වයේ දරන මේ රාශියටයි ග්‍රහලව පියතුමා, ග්‍රහලව යම් විදියකින් රජතුමා වශයෙන් නම් කරන රවි ගෝචරයෙන් ගමන් කරන්නේ. මේ උසඹ ලග්න හිමියන්ගේ 3 වෙන්නටයි ගෝචරයෙන් ගමන් කරන්නේ. ඔබගේ වික්‍රමස්ථානයේ, ඔබගේ දක්ෂතාවන් ගැන, ඒ වගේම ඔබගේ සහෝදරයෝ, ඔබගේ මානසික නඹරුව, කෙටි ගමන් බිමන්, මේ කියන සියලු කරුණු කාරණා කතා කරන ඔබගේ 3 වෙන්නටයි ගෝචරයෙන් ගමන් කරන්නේ. ඔන්න එහෙනම් ඔබගේ දක්ෂතාවයන් වර්ධනය කරන, සැඟවිච්ච දක්ෂතාවයන් එළියට ගන්න කාල පරිච්ඡේදයක් බවට පත් වෙනවා. මේ රවි ග්‍රහයා ඔබගේ ලග්නයට සුබ ග්‍රහයෙක් බවට පත් වෙනවා. මේ උසඹ ලග්න හිමියන්ට රවි සෙනසුරු යන ග්‍රහයන් සුබ ග්‍රහයන් බවට පත් වෙනවා. ඒ වගේම තමයි මේ සෙනසුරු ඔබට බොහොමත් සුබ ප්‍රතිඵල ගේනවා. වගේම රවි ග්‍රහයත් ඔබට සුබ ප්‍රතිඵල ගේනවා. මේ ගුරු ග්‍රහයා ඔබගේ කේන්දරයේ 8 වැන්න, ඒ වගේම ඔබගේ 11 වැන්න හිමිවීමෙන් මේ ගුරු ග්‍රහයාගෙන් යම් අසුබ ප්‍රතිඵල මේ උසඹ ලග්න හිමියන්ට යම් තාක් උදා වෙනවා. එතකොට මේ රවි 3 වැන්නට ගමන් කරනකොට මෙන්න මේ 3 වැන්නේ ගුරු ග්‍රහයාද ගෝචරයෙන් ගමන් කරනවා. එතකොට මේ රවි ගුරු දෙදෙනා එකම රාශියකයි ගමන් කරන්නේ මේ 16 වෙනිදා ඉඳන්. ඔබට යම් විදිහකින් මේ ඉදිරි කාල පරිච්ඡේදය තුල සහෝදරයන් ඉදිරියේ ඔබ කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ඔබට සහෝදරයන්ගෙන් උදව් උපකාර සහ ඔබට ඔවුන්ගේ යම් විදියකින් ඇගයීමට පාත්‍ර වෙන කාල පරිච්ඡේදයක් බවට පත් වෙනවා. මුලින් කීයවුරිත් තමන්ගේ සැඟවිච්ච දක්ෂතාවයන් එළියට ගන්න කාල පරිච්ඡේදයක්. තමන්වත් තමන් ගැන නොදැන හිටපු කරුණු කාරණා බොහොමයක් දැනගන්න කාලයක් බවට පත් වෙනවා. ඒ වගේම ගමන් බිමන් යෙදෙන කාලයක්. ඔබට විශේෂයෙන්ම කෙටි ගමන් බිමන් යෙදෙන කාලයක්. ගමන් බිමන් තරමක් අඩු කරගන්න. ඒ වගේම තමයි ආදායම් තත්ත්වයන් වර්ධනය කරන කාලයක්. ඔබගේ ජීවිතයේ ඔබට මුදල් සම්බන්ධතා ගැටලු ප්‍රශ්න ඇවිල්ලා ජීවිතේ පීඩා වෙලා හෙම්බත් වෙලා කාලය ගත කරා නම් අනිවාර්යයෙන්ම ඔබට ඔන්න සුබ ප්‍රතිඵල උදා කෙරෙන කාල බවට පත් වෙනවා මේ රවිගේ ග්‍රහ මාරු වීමත් සමග. ඔබගේ උපන් කේන්දරේ රවිගේ මහ දශාවක්, රවිගේ අතුරු දශාවක්, වී දශාවක් ගත වෙනවා නම් ඔබට මේ කියන පලාපලයේ ඔබගේ ජීවිතයට බෙහෙවින් වැදගත් වෙනවාමයි. ඉතින් උසඹ ලග්න හිමියනි යම් විදියකින් රැකියා කටයුතු වලදී ඔබ වෙනදට වැඩිය රැකියා කටයුතු වලට මහන්සි වෙලා වැඩ කටයුතු කරන ස්වභාවයක්. ඒ වගේ මේ මහන්සියට ප්‍රතිඵලයක් වශයෙන්
ඔබගේ ආයතනික ප්‍රධානීන්ගෙන් ඔබට උදව් උපකාර හම්බ වෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම තරමක් ඔබගේ නිවසින් ඔබව බැහැර කරයි. විදේශගත වෙන්න යහපත් කාලයක්. විදේශගත වීම වරන් උදා කරන කාල පරිච්ඡේදයක් කියලා මතක් කරන්න ඕනේ. විටින් විට ආවේගශීලී අදහස් එන්නට මුල පුරනවා. ඒ නිසා පුළුවන් තරම් ඉවසීමෙන් වැඩ කටයුතු කළ යුතුයි. එහෙම නැති වුණොත් තමන්ගෙන් ආව මේ ආවේගශීලී ගති නිසා යම් යම් ගැටුම්කාරී තත්ත්වයන් වලට මුහුණ දීමේ ගති ලක්ෂණ පවතිනවා. තමන් යම් විදිහකින් බුද්ධිය මෙහෙවා කරන නැත්නම් ලිපි ලේඛන කලාව සම්බන්ධයෙන් ලියන කියන වැඩ කටයුතු වලින් මුදල් උපයන කෙනෙක් නම් ඔබට බොහොම යහපත් කාලයක්. රාජ්‍ය තනතුරු වල ඉන්න ඔබට උසස් වීම ලැබෙන කාල පරිච්ඡේදයක් බවට පත් වෙනවා. ඒ වගේම මේ මුදල් උපයන්න පුළුවන් මාර්ග වශයෙන් ඔබට යම් විදිහකින් මේ ලිපි ද්‍රව්‍ය අලවිය නැත්නම් විශේෂයෙන්ම ලිපි ලේඛන කලාව තුලින් ලියන කියන වැඩ කටයුතු වලින් මුදල් උපයන්නට ඔබට යහපත් කාල පරිච්ඡේදයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි තමන් යම් විදිහකින් බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම මේ හදිසි ධනලාභ තත්ත්වයන් පවා තමන්ට උදා වෙන කාල පරිච්ඡේදයක් බවට පත් වෙනවා මේ උසඹ ලග්න හිමියන්ට. උසඹ ලග්න හිමියනේ ඔබ යම් විදිහකින් මේ තාක්ෂණයත් සමග මුසු වෙලා ව්‍යාපාරික කටයුතු කරනවා නම් විශේෂයෙන්ම මේ විදේශ මුදල් උපයන කෙනෙක් නම් ඔබට ඔබගේ ආදායම් තත්ත්වයන් වල වැඩිවීමක් ඒ හා සම්බන්ධ වීමේ ඉඩකඩක් ඔබට දකින්නට ලැබෙනවා. විදේශ මුදල් උපයන්න ඒ දේවල් එක්ක සම්බන්ධ වෙන්න ඒ දේවල් වලින් ලාභ ප්‍රයෝජන උපයන්නට ඔන්න ඔබට ඉඩකඩ ලැබෙන කාල පරිච්ඡේදයක් බවට පත් වෙනවා. මේ ආදර සම්බන්ධතා වල ඉන්න පුද්ගලයන් උසඹ ලග්නයෙන් ඉපදිලා ඔබගේ ජීවිතයේ මේ ඉදිරි කාල පරිච්ඡේදය තුලදී ආදර සම්බන්ධතාවල යම් විදියකින් গুপ্ত ස්වභාවයකට පත් වෙනවා. ඒ කියන්නේ ඔබ ආදර සම්බන්ධතාවයේ තුලදී අනවශ්‍ය සම්බන්ධතා නැත්නම් ඔබගේ සහකරු සහකාරී අනවශ්‍ය සම්බන්ධතාවලට පත්වීම තුලින් දෙදෙනා අතර ටිකක් හිතමනාපකම් සැක කටයුතු නැත්නම් විශේෂයෙන්ම සැකය පහළ වීම නිසා ආදර සම්බන්ධතාවයන් බිඳෙන්න පුළුවන් හැකියාවකුත් දකින්නට ලැබෙනවා මේ උසඹ ලග්න හිමියන්ට. විවාහ යුග දිවිය ගත කරද්දී තරමක් ඔබගේ විවාහ යුග දිවිය තුල කලින් තිබ්බ අඩදබර තත්ත්වයන් ප්‍රශ්න ගැටලු තත්ත්වයන් නිදහස් වෙලා යහපත් තත්ත්වයකට පත් වෙයි. හැබැයි විටින් විට ඔබට එන්නා වූ ආවේගශීලී තත්ත්වයන් නිසා විවාහ යුග දිවිය තුල මතභේද ප්‍රශ්න වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. මෙය කලින් තරම් ඔබට තදබල ලෙස බලපාන්නේ නැහැ කියලාත් මතක් කරන්නට ඕනේ. ඒ වගේම තමයි ඔබ යම් විදිහකින් මේ ආගම දහමට නැඹුරු වෙලා වැඩ කටයුතු කරනවා නම් ඔබට ජීවිතයේ සුබ ප්‍රතිඵල බොහොමයක් උදා කරගන්න පුළුවන්. ඔබගේ යම් විදිහකින් අධ්‍යාපන කටයුතු දියුණු කරගන්නට වාසනාව උදා කරනවා. ඒ වගේම රැකියා කටයුතු ප්‍රශ්න නිදහස් කරගන්නට පුළුවන් මේ ආගම දහමත් එක්ක නැඹුරු වෙලා වැඩ කටයුතු කිරීමත් එක්ක. ඒ වගේම නීතිමය ගැටලු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් වාතාවරණයක් ඔබට ගොඩ නැගෙනවා. ඒ නිසා තමන්ගේ විනය චරිතය ආරක්ෂා කරගෙන ඒ වගේම තමයි යම් විදිහකින් විරෝධී ක්‍රියාවන් කරන්නේ නැතුව තමන් පුළුවන් තරම් තමන්ගේ වැඩ කටයුතු ටික කරගෙන යහපත්ව කාලය ගත කළ යුතුයි. නැති වුණොත් නීතිමය ගැටලු ප්‍රශ්න පවා ඇති වෙන්න පුළුවන් ඔබට මේ ඉදිරි කාලයේ මේ රවිගේ ග්‍රහ මාරු වීමත් සමගම. ඒ වගේම තමයි ඔබ යම් විදිහකින් ඔබගේ දක්ෂතාවයන් වලින් තමන්ගේ කියලා ව්‍යාපාරික කටයුත්තක් සුවන් රැකියාවක් ආරම්භ කරන්න බලාපොරොත්තුවක් තිබ්බා නම් ඒ සියලු වැඩ කටයුතු වලට ඔබට යහපත්. ඔබ දේශපාලනික වැඩ කටයුතු වල නිරත වෙනවා නම් ඔන්න ඔබගේ බලය ව්‍යාප්ත කරන්න පුළුවන් කාලයක්. සමාජයේ හිත දිනා ගන්න පුළුවන් කාලයක්. සමාජයේ ඉන්න අයගෙන් උදව් උපකාර ලබා ගන්න පුළුවන් කාල පරිච්ඡේදයක් කියලා මතක් කරන්නටත් ඕනේ. මේ විදිහට උසඹ ලග්න හිමියන්ට මේ රවිගේ ග්‍රහ මාරු වීම සුබ ප්‍රතිඵල බොහොමයක් උදා කරනවා. යම් විදිහකින් කියපු කාරණා අවබෝධ කරගෙන වැඩ කටයුතු කරන්න. ඔබගේ ව්‍යාපාරික කටයුතු අඩාල වෙලා නම් රැකියා ප්‍රශ්න නම් ඒ වගේම ඔබගේ අධ්‍යාපනයේ බිඳ වැටිලා නම් ඔබ මානසික ආතතියෙන් නම් ඉන්නේ ඔබට මෙන්න මේ දෙවි දේවතාවුන් වහන්සේලා අදහනවා නම් ඔබගේ ජීවිතේ දියුණුවට පත් කරගන්න ඔබගේ ජීවිතේ සාර්ථක කරගන්න ඔබට අනිවාර්යයෙන්ම හැකියාව ලැබෙනවා. උසඹ ලග්න හිමියන්ට යම් විදියකින් මේ සෙනසුරු ග්‍රහයාගේ අධිපතිත්වයේ දරන විෂ්ණු දෙවියන්ට බාරහාර පුද පූජා පැවැත්වීමෙන් බොහොම යහපත් ලෙස ජීවිතය සාර්ථක කරගන්න විශේෂයෙන්ම ඔබගේ පෙරපින උදා කරගන්න සහ රැකියා කටයුතු දියුණු කරගන්න රැකියාවල ප්‍රශ්න නිදහස් කරගන්නට මෙන්න මේ ඔබට විෂ්ණු දෙවියන් ඇදහිීම තුළින් ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි නිවාස ගේ දොර ඉඩකඩම් වල ප්‍රශ්න නම් ඒ දේවල් ඔබට අහිමි නම් ඔබට වාහනයක් මිලදී ගැනීමට නැත්නම් වාහනයක යම් විදියකින් සැප සම්පත් ඔබට අහිමි කරනවා නම්
ඔබ ඊශ්වර දෙවියන්ටත් බාරහාර පුද පූජා පවත්වන්න ඔබට එයින් ඔබගේ ජීවිතේ සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම ගමන් බිමන් අඩු කරගන්න, තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න හොඳ කළමනාකරණයක් තියාගන්න, ඊශ්වර විෂ්ණු දෙවියන්ට වැඳ පුදා ඔබගේ ජීවිතය ආරක්ෂා කරගන්න. ඒ වගේම තමයි ඔබට පුළුවන් නිවසේ ඉදිරිපිට ඊශාන උතුරු දිශාව නැත්තම් නැගෙනහිර විශේෂයෙන් මේ ඊශාන දිශාවට යම් විදියකින් පහනක් පත්තු කරන්න මේ දෙවි දේවතාවුන් වහන්සේලා වෙනුවෙන් රූපයක් අවශ්‍ය නැහැ. පහනක් පත්තු කරන්න මේ පහන තුලින් ඔබගේ ජීවිතයේ එන්නා වූ කරදර ප්‍රශ්න බොහෝමයක් අයින් වෙලා ඔබගේ ජීවිතයේ ආලෝකමත් භාවයට පත්වේවි. උසඹ ලග්නේ මීනි මේ විදිහටයි ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න ඔබට පුළුවන්. විශ්වමාතගේ ආකර්ෂණ බලය පිහිට ආරක්ෂාවත් ඔබට නිරන්තරයෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පෞද්ගලිකව යම් කරුණක් දැන ගැනීමට අවශ්‍ය නම් ජන්ම පත්‍රය පරීක්ෂා කරගන්න අපගේ දුරකථන අංකයට පණිවිඩයක් දෙන්න. එහෙනම් උසඹ ලග්නේ උපන් ඔබට ජීවිතේ සාර්ථක වෙන ඉදිරියට යන්න ඔබට ප්‍රාර්ථනා කරනවා. ඔබගේ ජීවිතේ සාර්ථක වෙවි සුබ කාලවකවානුවක් බවට ඔබට පත් වෙන්නට කියලාත් උසඹ ලග්නේ උපන් ඔබට තෙරුවන් සරණයි.